එකමත් එක කාලෙක ලස්සන පොඩි ගම්මානයක චූටි කියලා පොඩි ගෑනු ළමයෙක් එයාගේ අම්මා මිය ගියාට පස්සේ එයාගේ තාත්තා උණු තිලක් එක්ක ජීවත් වුණා. ඉතින් චූටිගේ අම්මා මිය ගියාට පස්සේ චූටිව තනියම දාලා යන අකමැති නිසා චූටි දිහා බලාගෙන ආත්මයක් වෙලා ගෙදර ඉස්සරහ පොල් ගහට වෙලා හිටියා. ඉතින් තිලක් හැමදාම වැඩට යන නිසා ගෙදර උයන්නත් උනේ චූටිටම තමයි. ඉතින් මේ විදියට ගෙදර වැඩ කරන චූටි ගැන ආත්මයක් වෙලා ඉන්න චූටිගේ අම්මා වෙච්ච නදීකා බලන් ඉන්නේ බොහොම කනගාටුවෙන්. චූටි උයලි ඉවරද? තාම නෑ තාත්තේ. ටිකක් ඉන්න. ඔච්චර වෙලා යනවද බතක් මාළුවක් උයන්න? ඉක්මනින් හදලා ගන්න මට පරක්කු වෙනවා. ඉතින් චූටි ඉක්මනින් උයලා තාත්තට කන්න දුන්නා. ඉතින් මේ පොඩි වයසට චූටි කරන මේ වැඩ දිහා චූටිගේ අම්මා බලාගෙන ඉඳලා චූටිගේ තාත්තා ගැන වෛර බඳින්න පටන් ගත්තා. මගේ දරුවට මෙහිම වැඩ කරන්න බෑ. ඒ දරුවා තාම පොඩි. තේරෙන්නේ නැද්ද? ඉන්නකො හොඳ වැඩක් කරන්න මම. එහෙම හිතපු නදීකා එතනින් යන්න ගියා. ඉතින් සිරිපාල වැඩට යන්න පිටත් වුණාම නදීකා ගහේ තිබ්බ පොල් ගෙඩියක් අරගෙන සිරිපාලට ගැහුවා. අනේ අම්මෝ මගේ ඔළුව. තාත්තේ, ඇයි තාත්තේ? මේ කොහොමද මේ පොල් ගෙඩියක් වැටුනේ? තාත්තේ බෙහෙත් ගෙන්න යනවද? ඔව් දුව. මං ගිහින් වෙද මහත්තයා හම්බෙලා බෙහෙත් ටිකක් අරන් එන්න. සමන්ති අක්කේ මොකද තිලක් මල්ලි මේ ඔළුව අල්ලගෙන? අනේ අක්කේ පොල් ගෙඩියක් වැටුණනේ. මම මේ බෙහෙත් ටිකක් ගේන්න වෙද ගෙදර යන ගම. හා ඉක්මන් කරලා ගිහින් එන්නකො එහෙනම්. ඉතින් දවසක් තිලක් මල්ලියේ මොකටද මේ උදේ පාන්දර සමන්තියත් ඇවිත් තියන්නේ? ඉදා ගන්නවත් දෙන්නේ නැහැ. ගෙදර මිනිස්සුන්ට බලන්න ඕනේ. ඇයි සමන්ති අක්කේ? මල්ලි මම මේ ආවේ මල්ලි එක්ක යමක් කතා කරන්න. කෝ කෙල්ල? දුවට මම කිව්වා තේ ටිකක් හදන්න කියලා. මගේ දුවට කියනවාද ගෙදරට එන අයට තේ හදන්න කියලා? අත පුච්ච ගත්තොත් මම බලා ගන්නම්කෝ. ඒක හොඳයි මල්ලි. මම ගැන වැරදියට හිතන්න එපා. මම මේ කියන්නේ මල්ලි ඔයාගේ එකම අක්ක විදියට. මොකක් ගැනද අක්කේ කියන්නේ? නෑ මල්ලියේ. මම මේ කියන්නේ මේ කෙල්ලටත් යන කලක් තියෙන්න එපැයි නේද? මල්ලිටත් තාම තරුණ වයසනේ. හොඳ නැද්ද තවත් කසාදයක් කරගත්තොත්? මොකක්? මේ ගෑනිට පිස්සුද? මම නැති වෙලත් තාම මාස 5යි. මගේ මහත්තයරු කසාදත් හොයාගෙන ඇවිත්. මගේ කෙල්ලට ඔය එන අය කොහොම සලකයිද කවුද දන්නේ? නැන්දේ තේ බොන්න. දුවට රසට තේ හදන්න පුළුවන්නේ. ඔව් නැන්දේ. අම්මා තේ හදද්දි මම ඉස්සර බලාගෙන ඉන්නවනේ. බොහොම හොඳයි. මල්ලි එහෙනම් මම යන්නම්. මම කියපු දේ හිතන්නකෝ. ඉතින් ඔය විදියට කාලය ගත වෙද්දී නදීකගේ ආත්මය දුව දාලා යන්න බැරි කමට ගේ දිහා බලාගෙන හිටියා. අක්කේ සමන්ති අක්කේ එන්න මල්ලි. මම අක්ක කියපු දේ ගැන හිතුවා. අනේ හොඳයි. අපේ මහත්තයාගේ නාගි කෙනෙක් ඉන්නවා. මම ඒ නාගිව මල්ලිට කතා කරන්නම්කෝ. හරි එහෙනම් අක්ක බලන්නකෝ.
කොහොමේ තිලක් අද පේන්න නැහැනේ. දුව තනියම දාලා කොහෙන්ද ගිහින් තියෙන්නේ? අද දවසේ මම දැක්කේ නැහැනේ. ඔන්න ඉතින් දවසක් දුව මේ කවුද මේ? තිලක් මම වෙනුවට මගේ දුවට අම්මා කෙනෙක් එක්කන් ඇවිත් නේද? ඇයි තාත්තේ? මේ ඉන්නේ ලක්මාලි. අද ඉඳන් මේ තමයි දුවගේ අම්මා. ඉතින් ලක්මාලි ගෙදරට ආපු එකට චූටි ගොඩක් සතුටු වුණා. හැබැයි දැන් නම් මගේ දුවට ගෙදර වැඩ කරන්න ඕන වෙන එකක් නැහැ. ලක්මාලි කරයිනේ. ඒකත් හොඳයි. ඉතින් නදීක එහෙම හිතුවත් ලක්මාලි නම් චූටිට හොඳ අම්මා කෙනෙක් උනේ නැහැ. ලක්මාලි තිලක් ඉන්න වෙලාවට නම් චූටිට ගොඩක් ආදරෙන් හිටියේ තිලක්ගේ හිත දිනා ගන්න ඕන නිසා. ඉතින් චූටිට වෙනද වගේම ගෙදර වැඩ ඔක්කොම තනියම කරන්න වුණා. මේ මොකද චූටි? මේ රෙදි හේතුවේ නැද්ද? හොදලා දාන්න මේ වික්මන් කරලා. නිකන් ඉන්න කොහෙද වෙලාවක්? හොඳයි කුඩා අම්මේ. චූටිට එහෙම කියපු ලක්මාලි මිදුලේ ඇවිදිමින් තිලක් එනකන් බලාගෙන හිටියා. කොහොමද මගේ දුවට එහෙම කරන්නේ? මම කරන්නම්කෝ හොඳ වැඩක්. ඉතින් එහෙම හිතපු නදීක ලක්මාලිට පොල් ගෙඩියකින් ගැහුවා. ආව්. මොකද උනේ ලක්මාලි? අනේ තිලක් මේ පොල් ගෙඩියක් වටනවා මගේ ඔළුවට. කොහොමද මෙතෙන්ට පොල්ලට එන්නේ? මටත් එදා මේකම වුණා. හරි කමක් නැහැ අපි යමුකෝ එදගෙදරට. ඉතින් ඔන්න දවසක් චූටි නිදාගෙන ඉද්දි චූටි මගේ දුවේ. අම්මා ඔයාද මේ? ඔව් දුව බය වෙන්න එපා. මම ඔයාගේ අම්මා. ඇයි අම්මා මාව දාලා ගියේ? මම හිතලා එහෙම කරේ නැහැ දුව. මම හැම දෙයක්ම බලාගෙන ඉන්නේ. ලක්මාලි ඔයාට වද දෙනව නේද? ඔයා තාත්තට කියන්නේ නැත්තේ ඇයි දුව? තාත්තා මාව විශ්වාස කරයිද අම්මේ? මම කියන්නම් තාත්තට. ඔයා නිදා ගන්න. ඔන්න ඉතින් චූටි ආයෙමත් නින්දට වැටුණා. තිලක් මාව ඇහෙනවද? නදීකා මේ ඔයාමද? ඔව් මම බලන් හිටියේ තිලක්. මේ ලක්මාලි ඔයා ගියාම දුවට කරදර කරනවා. හැම වැඩක්ම කරගන්නවා. හරිම නපුරුයි තිලක්. අපේ දුව පව්. ඉතින් ආයෙමත් තිලක් නින්දට වැටුණා. ලක්මාලි ඔයා ඇයි දුවට කරදර කරන්නේ? මම එහෙම කරන්නේ නෑ මහත්තයා. මට නදීක තමයි හැමදේම කිව්වේ. ඔයාට මගේ දුවත් එක්ක ආදරෙන් ඉන්න බැරි නම් මට ඔයත් එක්ක ඉන්න ඕනේ නෑ. මටත් බෑ මේ ගෙදර වැඩ කරන්න. මම කැමති නෑ. මම යනවා ගෙදර. ඉතින් ලක්මාලි ගෙදරින් යන්න ගියා. ඉතින් වෙනද වගේ තිලක් චූටිට ගෙදර වැඩ කරන්න දුන්නේ නැහැ. තිලක් වැඩට යන්න කලින් ඔයලා තියලා ගෙදර වැඩ කරලා ගියා. ඉතින් චූටිත් හැමදාම ඉස්කෝලේ ගියා. ඉතින් ඔය විදියට කාලය ගත වෙද්දි දවසක් අත්තයා මම මගේ දුව දුක් විඳිනා බලලා ගොඩක් දුක් වුණා. මට වෙන තැනකට යන්න බැරි වුණා. ඒත් දැන් මට බයක් නැහැ. මම නිදහස්. මට හොඳටම විශ්වාසයි මහත්තයා හොඳට අපේ දුව බලාගනී කියලා. මම ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි. මටත් සමා වෙන නදීකා. මගේ අතින් ලොකු වැරද්දක් වුණේ. මම එහෙනම් යනවා. ඔයාලා දෙන්නම් පරිස්සමින් සතුටින් ඉන්න. ඉතින් අද කතාව හොඳයි නම් අපේ channel එකත් subscribe කරලා ඔයාලගේ අදහස් පහලින් comment කරගෙන යන්නත් අමතක කරන්න එපා.